භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කාමාදී භවත්‍රය ආවරණය කරමින් මේ සක්වල ගැබ පුරා වැඩ සිටින සම්මුති පරමාර්ථ මහා සංඝරත්නයෙන් මට අවසර ලැබේවා. සාදු. මුලින්ම සියලු දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. පෙම්වතිය කොහොමද නැමැති මේ නාලිකාවේ පරමාර්ථය විවාහ දිවිය සාර්ථක කරගන්නා අතරේ ලෝකෝත්තර සෙතද සලසා ගැනීම බව දැන් අපිට මතකයි. එය සපුරා ගැනීම පිණිස පළමුව කළ යුත්තේ ප්‍රමුඛ විෂයන්ගෙන් ස්ත්‍රිය හඳුනාගෙන ඇති අන්දම වටහා ගැනීම බවත් මතක ඇති. තුන් ලෝකෙම ප්‍රධාන විෂය බෞද්ධ දර්ශනය නිසා එයින් ස්ත්‍රිය හඳුනාගෙන ඇති අන්දම මුලටම ගත්තා. ගෙන පැති 18කින් ස්ත්‍රියව වටහා ගත්තා. අද තවත් පැති 6ක් සාකච්ඡා කරනවා. ඒ සඳහා මූලාශ්‍ර පෙළේ 11 හා 12ට අපේ අවධානය යොමු කරමු. ඒ දෙකින් කියවෙන පැති විශේෂයි. බුද්ධ දේශනාවක් වූ 9න් කියවෙන්නේ ලිංගික හැසිරීම හා දරුවන් බිහි කිරීම යන පැති දෙකෙන් ස්ත්‍රිය සෑහීමකට පත් නොවන බවනේ. කාව්‍ය ශේඛරය නැමැති කෘතියට අනුව ආභරණ පැළඳීම කියන පැත්තත් ඊට එක් වෙනවා. ස්ත්‍රිය කියන්නේ ඒ තුනෙන්ම තෘප්තියට පත් නොවන කෙනාට. ඒ බව සනාථ වන සත්‍ය සිද්ධි දෙකකුත් කියනවා අහගන්න. ජාතක පාළියේ බන්ධන මොක්ක ජාතකය තමා පළමු සිද්ධියට ගන්නෙ. අප මහ බෝසතාණන් පෙර බඹදත් රජුට පුරෝහිතව උපන් භවයක් ඒක. බිසවට තිබූ අධික ප්‍රේමය නිසා රජු දිනක් කැමැති වරයක් ඉල්ලන්නයි කීවා. මට කිසිවකින් අඩුවක් නැතයි කී බිසව රාග සිතින් අන් ස්ත්‍රියක් දෙස බලන්න එපා යයි ඉල්ලුවා. අන්තපුර කතුන් දෙස රාගයෙන් බලන නිසා රජු ඒ වරය දෙන්න බැරි බව කී විට බිසව ඒකම ඉල්ලුවා. එහෙම ඉල්ලුවේ තමා පිරිමි දෙස බලන්නේවත් නැතයි අඟවන්න. එයට හසු වූ රජු වරය දුන්නා. කල් යද්දී යොදුන් 32ක් ඈත ගමක හටගත් කැරැල්ලක් මැඩලන්න රජුටම යන්න සිද්ධ වුණා. ඒ බව දැනගත් බිසව තමාද රජු සමග එන බව කිව්වා. යුද්ධයේදී බිසවට විපතක් වේ යයි සිතූ රජු ආදරය නිසාම ඇයව නතර කිරීමේ අටියෙන් එක් පොරොන්දුවක් දුන්නා. ඒ තමා සෑම යොදුනකදීම තම තොරතුරු දන්වා රාජපුරුෂයෙකු එවන බව. බිසව එවිට ඒකඟ වුණා. ඒ නිසා රජු පිටත් වුණා. පිටත් වී ගමනාන්තය තෙක් යොදුනකට එකා බැගින් රාජපුරුෂයන් 30 දෙනෙක් යවුවා. යුද්ධයේ ජයගෙන ආපසු එන අතරෙදිත් තවත් 32 දෙනෙක් එව්වා. බිසව ඒ 64 දෙනාම පොළඹව ගත්තා සංවාසයට. මාලිගයට සමීප වෙද්දී රජු බෝසත් පුරෝහිතව එව්වා. බිසව ඔහුවත් පොළඹව ගන්න හදද්දී හෙතෙම කීවා මම පරලොවට බය කෙනෙක් කියලා. බිසව වහා මෙහෙම කිව්වා. රජු එවූ පුරුෂයන් අතරින් රජුටත් පරලොවටත් බිය වුණේ නුඹ පමණයි. ඒ ඇසූ බෝසතාණන් ඔවැනි දේ මට කියන්න එපායයි කී විට බිසව තර්ජනය කළා රජුට කියා හිස ගසා දාන බවට. බෝසතාණන් වරක් නොව 10 වරක් හිස ගසා දැම්මත් එබන්දක් නොකරමි කියා ඉන් නික්මුණ පසු බිසව මොකද කරේ? තම නියපොතු වලින් ඇඟ තුවාල කරගෙන රජු ඈතදීම පුරෝහිත මට කළ හදිය බලන්නේ කියමින් අඬන්න වුණා. කිපුණු රජු පුරෝහිතව මරන්න අන දුන්නත් නුවණ පාවිච්චි කළ බෝසතාණන් ඉන් බේරුණා. ඔය සත්‍ය සිද්ධිය තුල මෙතෙක් දුටු ස්ත්‍රී ලක්ෂණ ගණනාවක් තියෙන බව නුවණැති අයට වැටහෙනවා. ඒ කොහොම වුණත් එයින් කීවේ මෛතුනියට ඇති අතෘප්තිකර ආසාව ගැන. දැන් දරුවන් ලැබීමට ඇති අතෘප්තිකර ආසාව පැත්තට යමු. ඒ සඳහා ගන්නේ උදාන පාළියේ සුප්පවාසා සූත්‍රය. ඒට අනුව සීවලී නමින් පසුව පැවිදි වූ කුමරු කුස තුල ඉන්න කාලේ සුප්පවාසා උපාසිකාව පුදුම දුකක් වින්දා. වසර 7ක් තිස්සේ දරු ගැබ දැරීමත් අනතුරුව දවස් 7ක් පුරා ප්‍රසූත වේදනාවෙන් පසුවීමත් තමයි ඊට හේතුව. තෙරුවන් ගුණ මෙනෙහි කරමින් වේදනාව ඉවසා දරා සිටියත් බැරිම තැන සැමියාගෙන් කරන ඉල්ලීමට අනුව ඔහු බුදු පියාණන් හමුවට ගොස් කාරණාව කියනවා. එවිට බුදු පියාණන් වහන්සේගේ අදිටනින් පින්වත් කුමරු බිහි වෙනවා. පසුව උපාසිකාවට ආසාවක් ඇති වෙනවා බුදුන් ප්‍රමුඛ සංඝයාට අඛණ්ඩ දින 7ක දානයක් දෙන්න.
ඒ සද්දින අතරේ දානෙට වඩින සැරියුත් තෙරුන් බිලිඳු කුමරු සමග කෙටි සල්ලාපයක යෙදෙනවා. ඒ දුටු උපාසිකාවගේ සිත සතුටින් පිරී ගියා. මේ සියල්ල නුවණින් බලා සිටි බුදු පියාණන් තවත් පුතුන් ලබන්න කැමැතිදැයි උපාසිකාවගෙන් විමසූ විට ඇය දෙන පිළිතුර තමා තැනට වඩාත් වැදගත්. ඇය මෙහෙම පිළිතුර දෙනවා. ස්වාමීනි, මෙවන් පුතුන් 7 දෙනෙක් වුණත් ලබන්න කැමැතියි. ඔන්න බලන්න දරුවන් බිහි කිරීමට ස්ත්‍රීන්ට ඇති අතෘප්තිකර ආසාවේ මහත. ප්‍රනීත රස දායිකාවන් අතර අගතැන්ගත් සුප්පවාසා උපාසිකාව බුදු පියාණන්ගෙන් බණ ඇසූ පළමු දිනේමයි සෝවාන් වෙන්නේ. ඇය දෙන ඉහත පිළිතුර අද ඉන්න ස්ත්‍රීන් ඇහුවනම් කොච්චර පව් කරගනීවිද? ඒ පැනේ ඔබටත් මතු වුණා නම් යම් පමණකට හෝ ඔබත් නුවණැත්තේ. සත්‍ය සිද්ධි දෙකක් මත පැති දෙකකින් ඔය දුටුවේ ස්ත්‍රිය යනු කවුද කියන එක. දැන් තවත් පැත්තක්. ඒ තමයි ස්ත්‍රිය බඹසරට කටුවකි යන්න. දේශනයට පෙර මූලාශ්‍රය 13 ලෙස පෙන්වුවේ එය ත්‍රිපිටකයේ සඳහන් තැන. දැන් කෙනෙක්ට පැනයක් මතුවෙන්න පුළුවන්. පැනය තමයි එකල සවැත් නුවර විසූ ලක්ෂ 7න් ලක්ෂ 5ක්ම මාර්ගඵලලාභීන් ඌයේ නම් බඹසර විහරණයට ස්ත්‍රීන් කටුවක් වන්නේ කෙසේද යන්න. එවැන් පැන මතුවන විටම සිතින් පෙරලා ඇසිය යුත්තේ කොණ්ඩඤ්ඤ තාපසතුමා මේ බුදු සසුනේ පළමු ආර්ය ශ්‍රාවකයා වුණේ මුළු ත්‍රිපිටකයම කියවා ඊට අනුව බඹසර විසීමෙන්ද වැනි ප්‍රශ්න. බුදු කෙනෙක් බණ කියන්නේ තත්කාලීන අය උදෙසා පමණක් නෙමෙයි. බණ කියන්නේ සසුන පවතින මුළු කාල සීමාවටම හිත තබලයි. නුවණැති අයට ඉතිරි ටික වැටහෙනවා ඇති. බුදු පියාණන් දුටු ස්ත්‍රිය මේ වන විට අපි පැති 20කින් වටහාගෙන අවසන්. දැන් 21 වන පැත්ත. ඒ තමා කාන්තාවක් පොදු වස්තු 5න් එකකි යන්න. ඒ ගැන සඳහන් වෙන්නේ ධම්මපද පාළියේ මල වර්ගයට අයත් 10 වන ගාථාවට අයත් නිදාන කතාවේ. කතාව කෙටියෙන් මෙහෙමයි. මාපියනට බොහෝ කීකරු පුතෙක් හිටිය රජගහ නුවර. මව්පියන්ගේ කැමැත්තට විවාහයක් කරගත්තත් වැඩි කල යන්න පෙර බිසව බිරිඳ පරපුරුෂයන් කරා ඇදුණා. නුවර පුරා සිද්ධිය පැතිර යද්දී ලැජ්ජාවටපත් මේ පුතු ගෙයින් එළියට නොබැස හිටියා. කාලෙකින් බුදු පියාණන් දැකුමට ගිය මොහොතේ මෙතෙක් නාපු කාරණය උන්වහන්සේ විමසුවා. එතෙම ඇත්ත කීවා. අන්න එතනදී බුදු පියාණන් කළ දේශනාව තමා මූලාශ්‍රය 14 ලෙස දේශනයට පෙර පෙන්වුවේ. එවන් දේ වදාලේ කතාවේ සඳහන් පුතුමෙන් ලැජ්ජාවටපත් පිරිමියෙක් නෙමෙයි. යසෝදරාවන් බිරිඳක් ලබා අනුහසින් ගිහිගෙය ගතකොට අවසන බුදු බවටපත් උත්තමය. අන්න එතනයි වටින්නේ. දැන් 22 වන පැත්ත. ඒ තමා ස්ත්‍රීහු පැවිද්දන්ද පොළඹවති යන්න. ඒ බව සඳහන් තැන මූලාශ්‍රයේ 15 ලෙස පෙන්වා දේශනයට පෙර. මේ පෙළඹවීම තමාට බැරිනම් දරුවන් ලවා හෝ කරවන ස්ත්‍රීන් බුදු පියාණන් ජීවමාන කාලයේත් සිටි බව උදාන පාළියට අයත් සංගාමජි සූත්‍රයෙන් සනාථ වෙනවා. පැවිදි දෙපක්ෂය වන භික්ෂු භික්ෂුණීන්ගෙන් ගිහිව අද වැඩිපුර විවාහ ජීවිත ගත කරන්නේ කොයි පිරිසද කියලා විමසලා බලන විට වර්තමානයේනුත් ඒ දේශනාවේ සත්‍යතාව සනාථ වෙනවා. ඊළඟට 23 වන පැත්ත. ඒ තමා විශ්වාස කළ නොහැකි සිව් තැනින් එකකි යන්න. අදාළ දේශනාව මූලාශ්‍රය 16 ලෙස පෙන්වුවා. ස්ත්‍රිය මෝඩය, දෙදිව් ඇත්තීය, බොරු කේලාම් කියන්නීය, ඊර්ෂ්‍යා මසුරු වන්නීය ආදී ලෙසෙන් හඳුනාගත් අන්දමට ඇය විශ්වාස කළ හැකිදැයි නිගමට විමසා බලන්න. ඊළඟට ගන්න 24 වන පැත්තත් විශේෂයි. ඒ තමා සැඟව සිටිනවා යන්න. ස්ත්‍රිය විවෘතව නැතිව සැඟව සිටින බව දේශිත තැන මූලාශ්‍රය 17 ලෙස පෙන්වුවා. සැඟව සිටින කෙනා මොන වගේද කියා පැහැදිලිව ප්‍රකටව පේනවද? නෑනේ. ඉතින් කොහොමද විශ්වාස කරන්නේ? ස්ත්‍රිය කියන්නේ ඔන්න ඔය වගේ පැතිවලින් විශේෂ කෙනාට. දැන් යලිත් මේ නාලිකාවේ පරමාර්ථය මතක් කරගමු. පරමාර්ථය තමා විවාහ දිවිය සාර්ථක කරගන්නා අතරේ ලෝකෝත්තර සිතද සලසා ගැනීම. ඉබ්බඳු තැනක තිබෙන මේ නාලිකාව නරඹන අහන ඔබ පෙම්වතෙක් නම් ස්ත්‍රියක් වන ඔබේ පෙම්වතිය කොහොම කෙනෙක්ද කියලා නිකමට විමසා බලන්න.
එහෙම බලන්න ඕනේ රණ්ඩු ඇති කරගන්න නෙමෙයි. බලන්න ඕනේ විවාහය මරණය තෙක් අපායක් වෙයිද කියා සැකහැර දැනගන්න. කල් තියාම එහෙම සැකහැර දැනගත්තොත් මැරෙන තුරාවට පොලිසිය උසාවි සමත මණ්ඩල ගානේ රස්තියාදු වෙන්න තියෙන එක නතර කරගන්න පුළුවන්. සමස්ත සමාජයේ පැත්තෙන් ගත් විට පොලිසි උසාවි වල වැඩ අඩු වෙන එක යහපතක් නෙමෙයිද? පැහැදිලිවම යහපතක්. බුදු පියාණන් ස්ත්‍රියව හඳුනාගෙන ඇති ආකාරය වටහාගත් දෙවන දේශනය මින් නිමයි. සියලු සත්වයෝ සුඛී සුවපත් වෙත්වා.